අම්මලාට තාත්තලාට පුංචි දෙයක් කියන්නද මම? සිංහල භාෂාව කොච්චර වැදගත්ද කියලා කියන්නේ. දැන් ඔයාලා හැමදාම කියනවනේ ගණිත ගැටලු අමාරුයි ගණිත ගැටලු තේරුම් ගන්නේ නෑ. කියෙව්වට මෙයාලා අවබෝධ කරගන්නේ නෑ කියලා. ඉතින් පහව ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ ලං වෙනකොට ඒ විදිහට අපි කියලා හරියන්නේ නෑ. අපි බහතෝරන අවධියේ ඉඳලම දරුවට හොඳට සිංහල කතා කරන්න පුරුදු කරන්න ඕන. ඒ වගේම හරියට නිවැරදිව අකුරු වචන උච්චාරණය කරන්නත් පුරුදු කරන්න ඕන. තව මොනවද කරන්න ඕන? එයා අහන ප්‍රශ්නවලට නිවැරදිව අපි උත්තර දෙන්න ඕනේ. ඔන්න පුංචිම පුංචි පැටව් ඉන්න අම්මලා තාත්තලාට තමයි මෙන්න මේ ටික මං කිව්වේ. ඒ වගේම තමා එයාට හරියට අපි එයා වතුර වලට වතුල කිව්වොත් එයාගේ ඒ වතුල කියද්දි ල අකුර නිවැරදි කරන්න පුංචි කාලෙම උනන්දු වෙන්න ඕනේ. අනේ පුංචිනේ පොරතල්නේ කියලා හරියන්නේම නැහැ. එහෙනම් අම්මේ තාත්තේ දරුවට ඉස්සෙල්ලම අපි භාෂාව නිවැරදිව කතා කරන්න උගන්වන්න ඕන. අහගෙන ඉන්න දෙන්න ඕන. ඒ වගේම එයා කතා කරනකොට අපි උදේ ඇහුම්කන් දෙන්න ඕන. අන්න ඒකෙන් තමයි එයාගේ චූටි කටේ මේ දිව දත් මේ හකු හැම දෙයක්ම නිවැරදිව හසුරවන්න පුරුදු වෙන්නේ දරුවෙක්. නෑ ඔයා දැන් කතා කරන්න එපා. දැන් නිශ්ශබ්දව ඉන්න කියලා කියනවා නේද? දැන් පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න පුතේ කියලා නේද? නිතරම දරුවා නිශ්ශබ්ද කරන්නම හදන්න එපා. දරුවට කතා කරන්න දෙන්න. දරුවට භාෂාව වලට හසුරවන්න දෙන්න. දරුවා හරියට කතා කරන්න පුරුදු වෙන්නේ ඉස්සෙල්ලම තමන්ගේ නිවසේදී. ඊට පස්සේ විධිමත් අධ්‍යාපනයේට මේ පුංචි දුවලා පුතාලා එනකොට අන්න ගුරුතුමියට ලේසි වෙනවා අකුරු ටික පිල්ලම් ටික නිවැරදිව කියලා දෙන්න. සහ දරුවෝ ඒ දේවල් නිවැරදිව ප්‍රහාණය කරගන්නවා. හොඳට කල්පනා කරන්නකෝ මේ දේවල් ගැන. ඒ වගේම තමා පුංචි කාලෙම දරුවෙක්ගේ කතන ආබාධ හඳුනගත්තොත් ඒ දේවල් වලට අනේ පස්සේ ලොකු වෙද්දි හරියයිනේ කියලා ඉන්න එපා. පුංචි කාලෙම ඒ දේවල් නිවැරදි කරගන්න උත්සාහ කරන්න. ඒ දේවල් පුංචි කාලෙම නිවැරදි කරගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ අන්න දරුවට භාෂාව හරියට හසුරවන්න පුළුවන් වෙනවා විධිමත් අධ්‍යාපනයේදී. ඒ වගේම තමයි අම්මේ තාත්තේ දරුවන්ට ලියන්න කියවන්න පුළුවන් වෙන්න නම් තව දෙයක් පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔය කියව කතා කරන එක ගැනනේ. ලියනකොට එයාගේ මේ අත්වල තියෙන මේ ඇඟිලි හරියට වැඩ කරන්න පුළුවන් වෙනවා. මැටි ටිකක් හොඳට අනන්න දෙන්න ඕන. ක්ලේ අල්ලන්න දෙන්න ඕන. ගස්වල කොළ, පරණ කඩදාසි, පත්තර පිටු ඉරන්න, ගුලි කරන්න එන්නේ දේවල් දෙන්න ඕන. දරුවගේ සියුම් මාංශ පේශි හොඳට වැඩ කරන්න ඕන. ඒ වගේ විශාල මාංශ පේශිත් හොඳට වැඩ කරන්න ඕන. බෝලයක් අල්ලන්න, ඉලක්කයක් ගන්න. ඒ වගේම තමා දරුවෙක්ට වමේ සිට දකුණට කියවන්න පුරුදු කරන්න ඕන. ඔහේ තැනින් තැන කියවනකොට කමන්නේ හොඳයි අප්පුඩියක් ගහලා පිළිගන්නවට වඩා එයාට පුළුවන් තරම් වමේ සිට දකුණට ඇස අරගෙන යන්න පුරුදු කරන්න ඕනේ. මොකද අපේ භාෂාව අපි ලියන්නේ වමේ ඉඳන් දකුණට. අරාබිය වගේ රටවල් වල එයාලගේ භාෂාව දකුණ ඉඳන් වමට ලියනවා තමයි. නමුත් අපි අපේ දරුවට පුරුදු කරන්න ඕන වමේ සිට දකුණට ඇස අරගෙන යන්න කියවන්න පුරුදු කරන්න ඕන. ඉතින් මේ දේවල් වලට තමයි අර පේලියකට දේවල් කියනකොට වම් පැත්තේ ඉඳන් පිළිවෙලකට තියන්න පුරුදු කරොතින් අන්න දරුවගේ ඇස හරියට ගමන් කරනවා. ලියද්දි ගැටලු වෙන්නේ නැහැ. පේලියේ හරියට ලියනවා. තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. තවත් වීඩියෝවකින් අපි හමු වෙමු. ඉතින් භාෂාව නිවැරදිව කතා කිරීමත් නිවැරදිව ලියන්න තියෙන දේවල් කීපයකුත් තමයි මම මේ කතා කරේ. පුංචිම පුංචි දුවලා පුතාලා ඉන්න චූටි බබාලා ඉන්න අම්මලා අප්පච්චිලා මේ දේවල් හොඳට හිතට ගන්න.